අදත් ආදරෙන් එකතු කරගන්නවා අපේ යාළුවෝ හැමෝම. ඉතින් දැන් ඔන්න හොස්පිටල් යන්න චුට්ට දින ලං වෙනවා. මමයි ධෝනි මණිකයි මේ දේවල් කොහොමද ලෑස්ති කරගන්නේ කියලා බලන්න ඔයාලත් එන්නකෝ. අපි ලොකර් එකේ නම් ගහනවා නේ නඳුර ගන්න. අපි ලොකර් එකේ නම් ගහනවා. නම් ගහන්නේ. මේ පොඩි කොළවල ලියලා ඉතින් ලොකු දෙයක් නෙවෙයි. මොකද මම හොස්පිටල් ගිහපුවාම මේ වගේ තියෙන ඒවා ලොකරල ඉතින් ඔක්කොම දෙන්න බෑ අනිත් අය කලබලෙට. ඒක නිසා මම අහුරලා තියෙන පිළිවෙලට නම් පොන්චියක් ආවම උඩියාම හදන්නේ. ධෝනි මණිකත් ඉතින් මට හෙල්ප් කරනවා ඕන්න. කොහෙන්ද කොම්මා? අම්මා මේ විදිහට පොඩිවට නම් ලියනවා. ඉතින් මොනවද තියෙන්නේ ඩබල් නැපි 22 මම මේ දානේ වගේ මෙහෙම අලවන්න. මේක අලවන්න කියලා ඔය කිය. ඔය උස නැහැනේ. සයි අපි ධෝනි ඉතින් උදව් කරනවා මට. ඉන්නන්නේ මට ඒක කපන්න ලියලා. කොහෙන්ද? දෙන්න. මට ලියන්න දෙනවනේ. ගිහින් ගමේ මේක දීපුවා. සිංගල් නැපි. චූටි මණිකත් ඉතින් උදව් කරනවා මට. මම ඉතින් චුට්ටක් මේ විදිහට ලියාගත්තා. මම බෑග් එකෙම හදාගෙන එක්ස්ට්‍රා ඒවා එහෙම දාලා තියෙන්නේ. මොකද මේ කවර් වලට දාලා තියෙන්නේ. මේ මොකද මම හොස්පිටල් ගිහුවාම අනිත් අයට හොයා ගන්න පුළුවන් වෙනම දාලා මේ විදිහට නම් ලියාගත්තා. එතකොට ලේසිනේ පල්ලෙහාවට නම් දැම්මේ නැහැ. ටිකට තමයි දාගත්තේ. එඳ දැන් නම් මේක අවුල් වෙලා තියෙන්නේ. මේ විදිහට ඇඳන් දෙක එකට මේවා කරලා හදාගෙන තියෙන්නේ. net එහෙම මාරු කරලා හදා ගන්න ඕනේ. චූටි මණික ඉතින් වැඩ ඕන්න. හායි. ඔන්නද අපි හොස්පිටල් බෑග් එක හදාන්න තමයි යන්නේ. මේ බඩු ටික අරන් තියෙන මම ඉතින් ඔයාලට කලින් පෙන්නෝනේ. ලිස්ට් එක තියෙනවා මෙතන. මොකද මට හොස්පිටල් එකට ගිහින් ලිස්ට් එක ගන්න බැරි වුණා. මට ලිස්ට් එක හම්බුණා. මේක තමයි කුරුණෑගල හොස්පිටල් ලිස්ට් එක කියලා. ඉතින් මම බෑග් වලට දාගන්නවා. මම බබාගේ බෑග් එක නම් මුලින්ම හොස්පිටල් එකට යද්දි අරන් යන්නේ නෑ. මේ වගේ බෑග් එකකට තමයි මගේ බඩු ටික දාගෙන යන්නේ. ඒකට තව මම මේ වගේ පොඩි බෑග් එකකුත් ගෙනියනවා. අනිත් ටික දාලා එතකොට මේ පිට මම මේ විදිහට මගේ කෝපේ බෑග්ස් වලට ගහගන්න මේ විදිහට නම් print කරගත්තා. print කරගත්තා නෙමෙයි මම ලියලා තමයි ගත්තේ. මට මොකද හදිස්සියේ දැන් print කරගන්න තැනකුත් නැහැ. විදිහට ලියලා ගත්තේ. මේක print කරලා ගන්නවා. print කරලා ගත්තා නම් හොඳයි. මම ওই විදිහට තමයි ගත්තේ මුලින්ම. මම බබාගේ ලේබර් රූම් එකට ගෙනියන්න තියෙන බෑග් එක මේ විදිහට හදාගත්තා. සිප්ලොක් බෑග් එකකට දාලා ඒකේ තියෙන ටික පෙන්නන්නම් ඔයාලට. ඉතින් මම ලේබර් රූම් බෑග් එකට මේ වගේ සිප්ලොක් බෑග් එකක් තමයි ගත්තේ. මේවා මේ ගන්න පුළුවන් මේක නම් මම මේ මෑතක ගත්ත එක නෙවෙයි කලින් ගත්ත එකක්. මම මේක කියලා තිබ්බ එකක්. මට ප්‍රයිස් එක මතක නැහැ. ලොකු ගාණක් වුණා රුපියල් 30ක් හරි 40ක් හරි වුණේ මේ ප්‍රයිස් එක. මම ඒකට තමයි
ඒ ටික දාගන්නේ. ඒකට අරන් යන්න චීත්‍රයක් ඕනේ කියලා තියෙනවා. මං චීත්‍රය නම් මේකට ගත්තේ නෑ. බේබි ඇඳුමක්, ගවුමක්, බබාලගේ ගවුමක් කියලා තියෙනවා. මම මේ විදිහට ගවුම් දෙකක් ගත්තා. පොඩි ගවුම් දෙකක්. මේ කොහොමද ගෙනියන්න කලින් මේ ගිය පාරත් මං ලෑස්ති කරගෙන තිබ්බෙට අපේ ලේබර් රූම් එකට මේ අරන් යන්න කලින් යාළුවා අපි ගෙනියන බඩ ටික චෙක් කරනවා. එතනින් මිස් කෙනෙක් කරලා වැඩි ඒවා තියෙනවනේ අයින් කරන්න කියන ගොඩාක් එහෙම බඩු ගෙනියන්න දෙන්නේ නැහැ. මං ගිය පාරත් ගෙනිච්චා. ඉතින් කොහොමද තේින්ද සමහර එක ගවුමක් ගෙනියන්න කියයි. මේ මම දෙකක් ගත්තා. දෙන්නකො පුතේ. මේ ගවුම් දෙක. ඊළඟට ආයෙ ඉල්ලලා තියෙනවා නැප්කින් දෙකක් කියලා. ඊපස්සේ මම මෙතන මේක 18යි 18 නැපියක් සිංගල්. ඒ නැපියක් අරන් තියෙනවා. ඊපස්සේ මේක 22යි 22 සිංගල් නැපියක්. ඒක සුදු පාට එකක් අරන් තියෙනවා. මම නැප්කින් දෙක සයිස් දෙකෙන් ගත්තේ. ඒක තියෙනවා. ඊළඟට දරුවා ඇතීමට පැනල් රෙද්දක්. මම පැනල් එකත් මේ ලාපාට පැනල් එකක් ගත්තා. ඒක තමයි ගෙනියන පැනල් එක. ඊට පස්සේ දරුවා පිස දැමීමට රෙදි කියලා තියෙනවා. මම මේ වගේ සුදු පාට බේබි ටවල් එකක් තමයි ලෑස්ති කරගත්තේ. ඒකට පිහ දාන එකට මේක සයිස් එක නම් මතක නෑ මට. මේ ගත් එක. ඒක කවරට අපු දාන්න පුතේ. ඒක අයි පිහ දාන්න ගත්තේ රෙද්ද. ඊළඟට පෙකණි කටුවක් ඉල්ලලා තියෙනවා. පෙකණි කටුව දරුවා උණුසුම් කිරීමට වූල් පැනල් කිට් එකක්. මම ඒකට මේ විදිහට පැනල් කිට් එකක් ලෑස්ති කරගත්තා. ඒකේ මේ විදිහට සූට් එක තියෙනවා. තොප්පිය, ඊට සොක්ස්, මිටන්ස් ඒ ඔක්කොම තියෙනවා. ඒක තමයි ඒකට ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ බේබි රිබන් යාරයක් ඉල්ලලා තියෙනවා. මේ වගේ සබංගාද්දි මොකද? මේ වගේ බේබි රිබන් යාරයක් අර නම්බර් එකක් ගහනවනේ නැත්තේ. ඒකට තමයි ඉල්ලන්නේ. මම ඒක මේ සුදු පාට එකක් තමයි ගත්තේ. බේබි රිබන් යාරයක් අරන් තියෙනවා. ඊපස්සේ shopping cover කිහිපයක් ඉල්ලලා තියෙනවා. shopping cover මේ මෙතන 3ක් විතර තියෙනවා. shopping කිහිපයක් අර අයින් කරන ඇඳුම් එහෙම දාලා දෙන්න මේක. මේ චුටි මේස්ටික් අතට දාගන්නේ නම්ම. ඔව්. ඉනට බඳින පටියක් ඉල්ලලා තියෙනවා. පටි එකක් මම මේකට දාගන්නේ. තව මම පටි කපා ගන්න මේ විදිහට ගත්තා මේ ගෝස් රෙදි අපිට හොස්පිටල් එකෙන් බඳින ගෝස් වලින් පැටි අර හදලානේ. මම මේ පොඩි රෝලකුත් ගත්තා මේ හදිස්සියේ ඕනේ වුණොත් මේ කියලා එකක් අරන් යනවා. ඒක මේකට නම් දාන්නේ නැහැ. ලූපේ සහිත පෑඩ් ඉල්ලලා තියෙනවා. මම ඒකට මේ විදිහට දෙකක් අරකටම දා ගන්නවා. ඒ ටික තමයි ඒ බෑග් එකට ලෑස්ති කරන්නේ. ඒ ටික මම මේ බෑග් එකට මම දා ගන්නවා. අරින්නයි හොඳයි බෑ. බේබි රිබන් කැලි හදම චූටිනේ ඒ ඉන්නනේ මේව වහන්න ඕනේ. චූටි නැති අරන් තියෙනවා. චූටි නැති අරන් තියෙනවා. shopping එක තියන්න පුතේ ගන්න එපා. මේක මේ විදිහට සිප්ලොක් බෑග් එකකට අවරගත්තා. දෙන්නේ පස්. ඊළඟට බබාට තව ඕනේ අනිත් අයිටම් ගේන්න කියලා තියෙන ටික. මේකේ තියෙනවා නැප්කින් ප්‍රමාණවත් තරම් 20ක් 30ක් විතර කියලා. මම මෙතන අරන් තියෙන ටික බෑග් එකට දාලා තියෙනවා. මම මේ විදිහට මේ වගේ ඉටි බෑග් එකක් මේ වගේ ඒවා මේ සල්ලි වලටම ගන්න නැහැ. අපි දැන් ওই බබාලගේ බඩු එහෙම ගන්න මේ වගේ කවර හම්බ වෙනවා අපිට. සිප්ලොක් බෑග් එහෙම හම්බ කරගන්න. ඉතින් ඒ වගේ එකක් හොඳට වෙට් ටිෂු එකකින් පිරිසිදු කරලා
එහෙම අම්මා ගන්නත් මේක පුළුවන්. වහලා දෙන්න. පුළුවන් මේ මං කොල කැලි දැම්මා. හා එහෙම මේ සල්ලි වලට මම අරන් නැති කරගන්න මේ ඕනේ නෑ. බබාගේ මේ මේ මණ්ඩේ රෙදි. ඉතින් මේ කිල්ල තියෙනවා නැපි ප්‍රමාණවත් තරම් කියලා. මේක තියන්නේ අම්මාගේ ස්ලීව්. මේ තියෙන්නේ 18යි 18 නැපි මං 1 2 3 4 5 6 12ක් අරන් තියෙනවා තව වැඩි පුඩ. එතකොට ඊට ලොකු සයිස් එකනොත් මේකේ මල්ලිගේ රෙදි තියෙනවා. මෙන්න මල්ලිගේ කවර දාන්න නැති ටික. 6ක් අරන් තියෙනවා. ඒක සිංගල් කලර් එකනොත් මම 1 2 3 4 5 6ක් අරන් තියෙනවා. මේ ඔක්කොම නම් ඕනේ නැහැ නේද මම ලෑස්ති කරගත්තා. මේකේ තියෙන 20ක් 30ක් වගේ කියලා 12යි 6යි 24ක් වගේ ලෑස්ති කරගත්තා. මෙතන 20ක් 30ක් කියලා තියෙන හින්දා ඊට පස්සේ ඇඳුම් ඒ කියන්නේ බබාගේ ගවුම් චෝටි බේබි ගවුම් උනොත් මම මෙතන 1යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 12ක් අරන් 12ක් නම් ඕනේ 10ක් 15ක් කියලා දාලා තියෙන්නේ. ඉතින් 12ක් අරන් තියෙනවා. ඊට පස්සේ ඔතන රෙදි වලට මම මේ වගේ පැනල් 3ක් තව අර බෑග් එකට ලේබර් රූම් බෑග් එකට ගත්ත එකට අමතරව පැනල් 3ක් අරන් තියෙනවා. ඊට අමතරව මෙතන 30යි 30 සයිස් එක මම වලට අර ගත්ත බඩු ගත්ත වීඩියෝ එකේ දාලා තියෙනවා. 30 ඩබල් ලේයර් මේක නැති එක මේකෙත් බබව ඔතන්න පුළුවන් මේ. ඉතින් අර පැනල් එකට චූට්ටයි අඩු ප්‍රමාණය. ඉතින් මේකත් මේ හදිස්සිය හරි පැනල් එකෙන් චූට් දාලා එහෙම ගෙදරින් ආගෙන කන්න සම්මත වෙනවා කියලා මම ඒකිනුත් එකක් ගත්තා. ඒකයි ඊළඟට තව බෝල් පැනල් ඇඳුම් කට්ටලයක් ඉල්ලලා තියෙනවා. ඇඳුම් පටි තමයි. මම අර ලේබර් රූම් බෑග් එකට මේ එකක් දාගෙන තියෙනවා. තව මේ වගේ පැනල් කිට් එකක් ගත්තා. ඊළඟට රබර් ෂීට් එක ඉල්ලලා තියෙනවා. මේ නෝමල් රබර් ෂීට් එක තමයි ගෙනියන්නේ. ඒක ගත්තා. ඊට අමතරව බේබි නෙට් එක ඉල්ලලා තියෙනවා. මම ඒක නම් තාම මෙතෙන්ට අර කෝඩ තියෙනවා මල්. එතකොට මේ කෝඩ තියෙන මල් ටික ඔකට දාගන්න. බේබි නෙට් එක තාම අරන් නැහැ. ඒක ඉතින් බබා හදලාට පස්සේ ගෙන්න ගන්නවා. ඊට අමතරව මේකේ පුරුම් පොට්ටෝර කියලා තියෙනවා. මේකෙන් ඕඩර් කරන්න ඕනේ. පාරනම් මේ අපිට කොට්ටවල හැම බබා තියන්න දුන්නේ නැහැ. ඒක නිසා මම මේකට ලෑස්ති කරගත්තේ නැහැ. ගෙදර හදලා තියෙනවා. මම දීස්සි හරි එහෙම ගේන්න කිව්වොත් ගෙන්න ගන්නවා. මම මේකට ගෙනියන්නේ නැහැ. මේ මොකද බබා හම්බුන ගමන් එහෙම අර කොට්ටේ තියන්න එපා කියනවනේ. ඊපාර තියන්න දුන්නේ නැහැ. ඒ නිසා මම ඒක මේකේ තිබ්බට ගත්තේ නැහැ. ඒක තමයි බබාට එක්ස්ට්‍රා ඉල්ලලා තියෙන්නේ. මං ඒ ටික තමයි වැඩිපුර බබාට අරන් යන්නේ. ඒ ටික මේ බෑග් එකට මෙතන ඇලෙන බෑග් එක ඒකට ඒ ටික ලෑස්ති කරගන්නවා. මමයි. දෙන්න මේක ඕඩර් කරලා මල ගන්න ඕනේ. එතකොට ලොක්කල මම දෙනවනේ මොකද ඒ හින්නනේ. Kodenya dia lu. Ini ya lu. Ini bye bye. Onna නැති කිච්ච. ඒක තමයි බෝල කක්ක කියන්න පුළුවන් නේද යාළුවෝ? දැන් මේක ඕඩර් කරගන්නේ සබන් කැටේ කියන්නේ ඉතින් ඕඩර් කරන්න ඕන හා. නෑමි. මේක අර පැකට් කරගන්න. කොතනද? අර කරන්නේ මේ විදිහට බබාගේ අනිත් බඩු ටික මේ විදිහට පැක් කරගත්තා. එතකොට ඊළඟට තියෙන අම්මගේ අනිත් බඩු ටික ඒ ටික මම මේ විදිහට කවර එකකට දාගෙන තියෙනවා. ඔන්න යාළුවෝ. නම් වලට ඔන්න
අර කවුරු ගන්න දෙක. යාළුවට පේනවා මේක. ඔකේ. ඒකේ ඉන්නලා තියෙන්නේ බෙඩ් ජැකට් ෂීට්. ඒ වගේ දේවල් තමයි. මම මේ විදිහට වෙනම දාගත්තා. බෙඩ් ජැකට් කීපයක් 3ක් 4ක් කියලා තියෙනවා. ලාපාඩ ෂීට් 4ක් 5ක් කියලා තියෙනවා. මම මේ විදිහට එක එක වෙනම දාගත්තා බෙඩ් ජැකට් ෂීට්. මේ විදිහට සෙට් 3ක් මම හදාගත්තා. මේ විදිහට කිට් එක කොහොම දාගත්තා. වැඩිපුර ඇඳගෙන යන එකට අමතරව ඊට පස්සේ සුදු ෂීට් එකක් බෙඩ් ජැකට් එකක් කියලා තියෙනවා. කොහොමද සීසර් මේ දෝනි මෙතුන් සීසර් කරලා ගත්ත හින්දා මේ පාරක් සීසනේ. ඒක ඉතින් කොහොමද දාන්නේ? විදිහට සුදු බෙඩ් ජැකට් එකයි. දැන් මේ විදිහට වෙන මේක බෑග් එකකට දාගත්තා. එතන බෙඩ් ජැකට් එකයි ෂීට් ඒ දෙක තියෙන්නේ. දාලානේ සිප්ලොක් බෑග් එක කරන්නේ. හරි නේද? යාළුවෝ මොනවාට ටිකට කරගන්නවා. බෙඩ් ජැකට් එකයි සුදු රෙද්දයි තියෙන්නේ. ඒකට ඒ දෙක වෙනම මේකට කොහොමද ඉතින් දාන්න ඕනේ කියලා ඒක අනිවාර්යෙන් ඕනම වෙනවා. ඒකයි. අපිට මේකේ සෙට් 3ක් ගත්තා. ඊට පස්සේ බ්ලූ පැඩ් පැකට් දෙකක් කියලා තියෙනවා. මම ඒකේ එකක් තමයි මුලින් අරන් යන්නේ. අනිත් එක පස්සේ ගෙන ගන්න ඕන. මොකද මම ගිය පාර මේක පස්සේ ඇන්දේ නෑ. මොකද අපිට පහුවදා වගේ නෝමල් එක ගන්න කියලා කිව්වා. ඒක අඳින්න පුළුවන් නම් මොකද අර මෙතන ඉතින් මේ සීස් එකේ මෙහෙමත් එක්ක මේක අඳින්න ටිකක් අමාරුයි. ඒක නිසා අනිත් ඒවා ගන්න කියලා කිව්වා. මම ඒක නිසා අනිත් ඒවාගෙන් පැකට් ටිකක් ගත්තා. ඉතින් පස්සේ අරක ඉතින් මුලින්ම ඒක ගෙනියනවා. පස්සේ මේවා ගෙන ගන්නවා. ගෙදර ගෙන කෙනෙක් කියලා ගෙන්නගත්තා ඒක. ඉතින් ඒවා වෙනම ගත්තා. අර එක පැකට් එකයි මම ගත්තේ දෙකක් ගත්තේ නෑ. හැබැයි දෙකක් කියලා තියෙනවා පැකට්. ඊට පස්සේ සුදු ඉටි රෙදි ආර දෙකක් කියලා තියෙනවා. මේ තියෙන්නේ එක ඉටි රෙදි ආර දෙක. ළඟට අනිත් ඒවා නම් ඔය තියෙන්නේ දත් බෙහෙත් නම මේක මම මේකට දාලා ඉන්න. ඒකට ලේසි. නැත්තම් පැකට්. ඒ ටික මේක සුදු ඉටි රෙද්ද. ඊළඟට සුදු ඉටි රෙදි. ඔව් ඊළඟට සුදු ඉටි රෙදි ආර දෙකෙන් පස්සේ ඉල්ලලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට මේ අර ඕන වෙන නිකන් ඉල්ලලා තියෙනවා දත් බෙහෙත් දත් බුරුසුව. මේ සාමාන්‍යයෙන් ඉතින් කොහොමද අපිට වන වෙන මම මේ වගේ පොඩි ප්‍රයස් වගේ ටිකක් ගත්තා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා. ඒ වගේ ටික දාගන්න. දත් බුරුසුව. ඊළඟට පොඩි දත් බෙහෙත් එකක් ගත්තා. මේවා ඉතින් බොක්ස් සයින්ස් එකේ ප්ලාස්ටික් එක ගන්න දැන් ඔන්න. මේ දෙක ඊළඟට ඉල්ලලා තියෙනවා තව පිඟාන කෝප්පි හැන්ද. ඒකටම ප්ලේට් එක නම් මේ ප්ලාස්ටික් එකක් ගත්තේ. මග් එක මේ විදිහේ ග්ලාස් එකක් තියෙනවා. පොඩි හැන්දක් ගත්තා. ඊළඟට සීනි තේකොළ කිරිපිටි කියලා තියෙන්නේ. ඒකට මම බොටල්ස් ගත්තා. තාම ඒකට අස්තර වෙන්නේ නැහැ. මේ විදිහට බොටල්ස් ගත්තා. water bottle
ඒකට මේ ඒක ගෙනියන දවස් ඒ වගේ අස් කර ගන්නවා යන්න මේ දැම්මේ නැහැ. එතකොට තේකොළ මම මේ විදිහට ටී බෑග්ස් ටිකක් ගත්තා. ඒක ලේසි තේකොළ අයින් කරන්නත් අමාරු වෙනවා. මේ ඒ ටික ගත්තා. මේ ටිකට සීනි කිරි පිටි ඒවා යන දවසට ෆිල් කර ගන්නවා. යාළුවනේ මේක කියනවා. ඉනට බඳින පටි 3-4ක් කිල්ලලා තියෙනවා. මම අර කලින් කිව්වා මම ඒකට මේ ගෝස් එක ගත්තා. තව රෙදි පටි දෙකක් ප්ලාස්ටික් එකෙන් තියෙනවා. ඒක විතර දාලා නැහැ. මේ හදිස්සිය හරියට හොයාගෙන ගිහපාරේ මම සාකුවට දාලා තිබුණා. මේ කොහමද මිස්ලට හොයාගන්න බැරි වුණා. පටි තිබ්බ තැන අපිට ඔන්න යාළුවනේ කියන්නත් මතක නැහැ. මේකත් ගත්තා. ඊට අමතරව shopping cover කීපයක් කරලා තියෙනවා. මම මේ විදිහට shopping cover 3ක් විතරයි. ඉති cover තියෙනවා. ඒ වගේ මේ ඩිජිටල් කැඩි නෙමෙයි. ඔන්න යාළුවනේ ඔන්න ආරච්චි. ඊට පස්සේ කොණ්ඩ මල්ලි පටි මම පටි ගත්තේ නෑ මේ වගේ මම පර්ස් එකට එක දාගෙන තියෙනවා. පොඩි කොණ්ඩ බූල් තියෙන්නේ. කොණ්ඩ බූල් කීපයක් තමයි මම 6ක් විතර ගත්තා. මේ දෝනිගේ චූටි කොණ්ඩ බූල් පැක් එකක් තිබ්බ අප්පච්චි වෙලා. ඒකෙන් මම කළු ඉස්සු ඒවා ටිකක් ගත්තා මේ විදිහට. මේ ඒ ටික ගත්තා. ඊට පස්සේ තව ඉල්ල තියෙනවා ප්ලේට් තලයක්. ඔන්න යාළුවනේ ප්ලේට් තල මම දෙකක් අරන් තියෙනවා. එකක් හදිසියෙ කරනවා කියලා මේ විදිහට දෙකක් ගත්තා. ඉතන ගන්නත් ඔයාලට හොඳයි. දැන් මේක තව එකට බෝල කෝප් පීලා තියෙනවා. මම මේ විදිහට බෝල කෝප් පොඩි බෝල කෝප් දෙකක් ගත්තා. දෙකම නම් එකපාරේ ගෙනියන්නේ නැහැ. මේ ෆේසර් එකක් ඉල්ලලා තියෙනවා. ෆේසර් එක දා ගන්නවා. ඊට අමතරව තව මේක කියලා නැහැ. මේ කලොයි සුදුයි ඕනේ දන්නවනේ. මේ දේවල් ඉතින් ප්ලාස්ටික් එක ගත්ත පනාවක් ගත්තා. ඊට අමතරව මම මේ හැට්ටකටු ටිකක් ප්ලාස්ටික් එක ගත්තා. හදිස්සිය වුණාට හරි ඕන වුණා. ඊට පස්සේ මේ කොටන් බටන් කීපයක් විදිහට රබර් බෑන්ඩ් එකක් දාලා ප්ලාස්ටික් එක ගත්තා. සාමාන්‍ය ඉතින් අපිට හදිස්සි ඕන වෙයි වගේ ඒවන කියලා නෑ ලිස්ට් එකේ නෑ. මේ ලිස්ට් එකේ තියෙන ඒ වගේ තව තියෙන්නේ පොඩි උණු වතුර බෝතලයක්. විටමින් පෙති අපිට දාගන්න කියලා තියෙනවා. අපි සාමාන්‍ය පාවිච්චි කරන විටමින් පෙති ටික. අන්නේ මේක දාගන්න. ඔව්. සෝප් එක සම්තරම ලිපිෂු පැකට් එකක් ගත්තා. මේක පැකට් එකම ගෙනියන්නේ. ඒකෙන් ටිකකුත් මේකට දාගන්නවා දෙක තුනක්. හදිස්සි අපිට අතට වොන්නොත් සම්තරව අපිට ඉතින් සබන් ඕනේ. මේ දේවල් ඉතින් කොහොමද යන්නවනේ අපි ගෙනියනවා කියලා. මම පොඩි ටිෂු පැකට් එකකුත් ගත්තා. මොකද ලොකු ඒවා ගෙනියන්න තියාගන්න අමාරුයි. අපච්චි වෙලා තියෙනවා මේ වගේ ලොකු පැකට් වගේක්. ඉතින් ලොකු එක මේක බරක් වැඩි. කිලෝ එකක් විතර තියෙනවා බර. ඉතින් මම මේ වගේ පුංචි පැකට් එකක් ගත්තා ගෙනියන්න හොස්පිටල් එකට. ඒකයි දැන් මේ වගේ වොෂින් අයිටම් ටිකක් ගත්තා. අපිට සාමාන්‍යයෙන් ඕනේ වෙයි කියලා හිතන ඒවා. බේබි ඔයිල් එකක් තියෙනවා. ඒක ඉතින් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. බබාට නම් නෙමෙයි. ඩියුඩ්‍රන්ට් එකක් ගත්තම පොඩි බේබි ක්‍රීම් බෝතලයක් ගත්තා. ඊට මේ බේබි වොෂ් එකකුයි කොලොන් එකකුයි ගත්තා. අදිත් හරි බබා වොෂ් කරන වෙලාවක එහෙම මොකක් හරි වෙලා ඉල්ලුවොත් කියලා. තව බබාට වෙන බේබි ක්‍රීම් එකක් ගත්තා. ඒ ටික ගත්තා වොෂින් අයිටම් වලට. ඒව නම් ලිස්ට් එකේ දාලා නැහැ. ඒ ටික තමයි වෙන පොඩි බෑග් එකකට අරන් යනවා. මේකට දාමු පුතේ. මේ පොඩි පර්ස් එකකට ඒ ටික අරගෙන ඒ ටික අරන් යනවා. ඊට අමතරව මේකේ තව ඉල්ලලා තියෙනවා බෙඩ් ෂීට් 3ක් පොට්ටයක් ඒ ටික. මම බෙඩ් ෂීට් මේ 3ක් ගත්තා නෑ. 3ක් නෙවෙයි මේ මම මේ විදිහට
පාට බෙඩ්ෂීට් එකයි සුදු බෙඩ්ෂීට් එකයි ගත්තා. සුදු කොට කවර දෙකක් ගත්තා. ගෙනියන්නේ කොටේට කොහොමද එකක් දාලානේ ගෙනියන්නේ. ඉතින් ඒ ටික පුංචි ටවල් එකක් ලොකු එකක් නෙවෙයි. සාමාන්‍ය පේස් ටවල් එකක් වගේ. පොඩි ටවල් එකක් ගත්තා. බෝල කෝට්ටෝ විටමින් පෙති බෙඩ්ෂීට් 3 කොටයක් ඒ ටික උණු වතුර බෝතලේ ඒ ටික අමතරව උපැන්න සහතික මාගේ උපැන්න සහතිකය ජාතික ඇඳුම්පතේ ඡායා පිටපත බැගින් ඉල්ලලා තියෙනවා. විවාහ සහතිකේ ඡායා පිටපතක් ඉල්ලලා තියෙනවා. පියාගේ ජාතික ඇඳුම්පතේ ඡායා පිටපතක් ඉල්ලලා තියෙනවා. මම ඒ ටික මෙහෙම ගෙනියන අපේ ක්ලිනික් ෆයිල් එක ඒ ටික ඔක්කොම මේ විදිහට ක්‍රියා බෑග් එකකට දාගෙන තියෙන්නේ. ඒ ටික ඊට අමතරව මේ සාමාන්‍ය නිකන් පොතකුයි පෑනකුයි මේ විදිහට ලෑස්ති කරගත්ත හදිස්සියෙන් මොන හරි නෝට් කරගන්න වගේ කිව්වොත් ඒක නම් කියලා නෑ මට හරි මොන හරි ලියා ගන්න ඕනවක් වුණොත් කියලා මම ඒකත් ලෑස්ති කරගත්තා. ඉතින් මේ ඒ ටික තමයි දැනට ලෑස්ති කරගෙන තියෙන්නේ. මම මේ ටික මේ විදිහට පර්ස් වලට දාගත්තා. පොඩි වෙට් ටිෂු එක බබාගේ වොෂින් අයිටම් ටික තෙල් සර්වියට් ටික මේ විදිහට 10ක් විතර දාගත්තම ඒ ටික මේ දාලා මේ විදිහට පර්ස් එකේ ගහලා එතකොට අනිත් පර්ස් එක අනිත් පර්ස් එක තමයි සාමාන්‍ය මට ඕනේ පනාව කොණ්ඩ බූල් එතකොට මේ ඩියෝඩ්‍රන්ට් එක බේබි ඔයිල් එක හෙයා ඔයිල් එක ඒක දාලා ඒ පර්ස් එක හදාගත්තා. ඒ ටික තමයි ගෙනියන්න තියෙන්නේ. විශේෂයෙන් දැන් රබර් ස්ලිපර්ස් දෙකක් ඒවා මේකේ දාලා තියෙනවා. ඒක ඉතින් කොහොම දාගෙන යනවනේ. ඒ ටික ඉතින් ලොකුවට වෙන මොකුත් ඉල්ලලා නැහැ. ওই ටික තමයි දැන් ප්ලාස්ටි කරගත්තේ. සාමාන් හරි තියෙනවනේ මම කියන්නම්. මොකද දැන් අද 30යි තව දවස් මට 3-4 වගේ තමයි ඇඩ්මිට් වෙන්න කියලා තියෙන්නේ. තව ටික දවසක් තියෙනවා. දවස් 3-4ක් සමහර හරි තිබ්බොත් මම ඔයාලත් එක්ක එකතු කරගන්න. දැනට ওই ටික තමයි. දැන් බෑග් ටික අස් කරගන්න ඕනේ. බඩු ටික ඔක්කොම පැක් කරපුවා දාලා මේ නම් ටික ගහලා එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ. බයි.